ආයිබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් දන්න ඒත් හරියටම වැඩේ දන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි කුකුලන්ගේ වැලිබොකු. මේක දැක්කහම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේක මෙච්චර තදින් කියන්නේ කියන එක. මේක කන්නේ ආරක්ෂිතද? අද වීඩියෝ එකෙන් අපි බලමු මේ කියන්නේ මොකක්ද කියන එක ගැන. කුකුලන්ට දත් නැහැ. ඒ නිසා ඔවුන් කන දේවල් හපන්න බෑ. වැලිබොකුව කියන්නේ කුකුලාගේ ශරීරයේ තියෙන ස්වභාවික ඇබුරුම් යන්ත්‍රයක්. කුකුලා කන ධාන්‍ය, කුඩා ගල් කැට වගේ දේවල් මේ බඩට ඇවිත් එතන තියෙන මාංශ පේශි මගින් ඉතා හොඳින් නබරනවා. ඇයි මේකේ වැලි තියෙන්නේ? වැලිබොකු කියන්නේ මොකද කුකුලා කෑම එක්ක පොඩි පොඩි ගල් කැට සහ වැලි කනවා. ඒව වැලිබොකුවේ තැම්පත් වෙලා අර ආහාර හොදින් කුඩු කරන්න උදව් වෙනවා. ඒ නිසා තමයි අපි මේක සුද්ධ කරනකොට ඇතුලේ වැලි වගේ දේවල් දකින්න ලැබෙන්නේ. මේව කන එක ඇත්තටම හොඳද? වැලිබොකු කියන්නේ ප්‍රෝටීන බහුල මස් වර්ගයක්. මේකෙන් මේදය හරිම අඩුයි. යකඩ සහ සිංක් වැනි khනිජ ලවණ බහුලව තියෙනවා. ඒ වගේම මේකේ තියෙන පටක වර්ග සහ සන්ධි සෞඛ්‍යයටත් හොඳයි කියලා කියනවා. ඒත් එක දෙයක් මතක තියාගන්න. මේක හොඳට පිරිසිදු කරන එක අනිවාර්යයි. පිරිසිදු කිරීමේ සහ පිසීමේ ක්‍රමය ගැන තමයි මම ඔයාලට කියන්නේ. වැලිබොකුව හපනකොට පරිස්සම් වෙන්න ඕනේ ඇතුලේ තියෙන කහ පාට පටල ඉවත් කරන්න. ඒ වගේම ඇතුලේ තියෙන වැලි ඔක්කොම සෝදලා අයින් කරන්න ඕනේ. මේක හොඳට තම්බලා හෝ බෙදලා රසවත් ව්‍යංජනයක් හදා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ, වැලිබොකු කියන්නේ නිකම්ම අපද්‍රව්‍යයක් නෙවෙයි. ඒක ඉතා පෝෂ්‍යදායී ආහාරයක්. ඔයාලත් කැමතිද වැලිබොකු ව්‍යංජනයක් කන්න? ඔයාලා කොහොමද මේක පිරිසිදු කරන්නේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට නිරෝගී දවසක්.